ආයිබෝන් මේක ඔතේ කිව්වා ෆිට් එකේ සීසන් එක බලන්න අපි ආවා මේ දරුවට පුළුවන් ද ජපන් මේ ඉන්නේ charger එක ගහලා මේ වගේ අපිට මේ 2.5D designs එකක් ගන්න පුළුවන් මේ පැත්තේ දැන් මම වෙඩි තියන්න යන්නේ කට්ටි පොඩ්ඩ අයින් වෙන්න ඕමි ගේම් එක තමයි මේ තියෙන්නේ හරි. ඒකට ඕමි සාමාන්‍යයෙන් අපි කාඩ් වලින්මනේ ගහන්නේ. එතන හිතා කොස්ට් එක හරි කාලය හරි ඕන ප්‍රශ්න තියෙනවා අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලටම chance එකක් එනවා එක්ස්ප්ලেইন කරන්න. ශාමින් අද මොකද IT faculty තියෙන්නේ? F5 Expo 25. අපි යමු එනවා බලන්න. මේ තියෙන එක්සිබිෂන් එක බලන්න ස්කූල් ළමයි අපු බස් ටික. ආයිබෝන් මේක ඔතේ කිව්වා ෆිට් එකේ සීසන් එක බලන්න අපි ආවා යන්න. ඔයාලා රැප් වලට ආසයි නම් මලින්දුගේ channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. අර link එක description එකේ දාන්න. මේක guys long distance control කරන්න පුළුවන් කාර් එකක්. ෆීල්ඩ් ඉන්ස්පෙක්ෂන් කාර් එක. ඉතින් අපි normally Wi-Fi use කරනකොට මීටර් 50ට අඩුවටනේ control කරන්න පුළුවන්. and I got the first floor the signal will cut down. අපි කොහමද forest වලින් coverage නැතුව Wi-Fi නැතුව තැනවලින් ගිහින් බලන්න පුළුවන්. so we use a sensor called LoRa sensor. ඔක්කොම රේඩියෝ සිග්නල්. ඕපන් ඒරියා එක මේක කිලෝමීටරයක් දක්වා අපිට control කරන්න පුළුවන් දුර ඉඳලා. Wi-Fi එක මීටර් 50ට වඩා use කරන්න පුළුවන්. මේක මීටර් 350ට use කරන්න පුළුවන් with obstacles. without obstacles open area නම් කිලෝමීටරට use කරන්න පුළුවන්. අපි මේ front gate campus එකේ front gate back gate control කරලා මෙතන ඉන්න. thank you. සමහර කට්ටිය ඉන්නන මේ කියන මෙලෝදියක් තේරෙන්නේ නැතුව ඇති. ඒත් කමන්නේ අහගෙන ඉන්න. අනාතෝ කැම්පස් එකට ආවම මේ ටික ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. මේ දරුවට පුළුවන් ද ජපන් ඔයා කියන දේ අහන්න. ඔයා කිව්වොත් කතාවක් ප්ලේ කරන්න කියලා මෙයා කතාවක් ප්ලේ කරනවා. ඔයා සින්ගර් ප්ලේ කරන්න කිව්වොත් සින්ගර් ප්ලේ කරනවා. ඔයා දෙන්නට කතාවක් ප්ලේ කරලා පෙන්නනවා. සද්ද චුට්ටක් මැදේ මෙතන සද්ද නෑ. අපි අර calm background එකක් තමයි හදලා තියෙන්නේ. දැන් ඔන්න බලන්න යාට දුක හිතේ ඉන්නේ. කතාවක් කියනවා. දැන් යාට දුක හිතේ. කතාවක් කියනවා. කතාවට ගැලපෙන කතාවේ ඇන්ගල් එක ගැලපෙන ඉමෝෂන්ස් වෙනවා. මේ කතාවේ තරහ යන තරම් තිබුණේ නෑ තරහ යන ඉමෝෂන් එකක්. මගේ මේ එක්ස්ප්ලেইন කරන්න අපි ඩාන්ස් ලොග කෙනෙක් හදලා තියෙනවා. අපි දෙන සෝම් එකට ඩාන්ස් කරනවා. එතන අපි මේ වෙබ් එකේ තමයි පියාව කන්ට්‍රෝල් කරන්න සක්තිය. ඒකට මෙතන අපි දැන් සිද්ධ හයක් දීලා තියෙනවා. මේ සිද්ධ හයට ඩිෆයින් කරලා තියෙනවා. ඒතර අපි එතනින් සෝම් එකක් ප්ලේ කරාම ඒක දීලා දෙන ස්ටෙප්ස් එක නැත්තම් අපිට කැමති සෝම් එකක් MP3 ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරලා drag and drop කරන්න පුළුවන්. ඒක තමයි අපි දීලා තියෙන ස්ටෙප්ස් වලින් හැන්ඩ් කරගෙන තමයි රැන්ඩම් ස්ටෙප්ස් ටිකක් කරගෙන තමයි ඩාන්ස් කරන්නේ. දැන් මේ මීටින් කැමරා වලගෙන් අපිට කැමති LED පැටර්න් එකක් මෙයාට දෙන්න පුළුවන්. ඒක නවත්තන්න ඩිස්ටන්ස් එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒකෙන් සෙන්ටිමීටර් 5ක් ඇතුළත කරහරි ඉන්නවා නම් ඒක ඩිටෙක්ට් කරලා ප්ලේස් එක නවත්තනවා. ප්ලේස් එක විතර හැබැයි නවත්තන්නේ ඩාන්ස් කරනකොට ටිකට ඩාන්ස් කරනවා. එතකොට මෙතන අපිට සවුන්ඩ් සෙන්සර් එකක් යූස් කරලා තියෙනවා ටැප් ඩිටෙක්ෂන්ස් වලට. එතකොට අපිට මෙයාට ටැප් එකක් දුන්නා ඒ වගේ ඩිටෙක්ට් කරලා ඩාන්ස් කරනවා. ඒ ඩාන්සින් රොබෝ නම් මරුයි කියන්නේ. DJ එකට වගේ එක යන්න පුළුවන් අපිට. බොඩ් බැටල් එකක් තියෙන්නේ. වාහන දෙකම එක වගේ තියෙන්නේ. හැබැයි එකේ හැම එකක් ගැලවිලා තියෙන්නේ. අර වීඩියෝ තියෙන ගහගන්නේ.
එක අර අරනකොට මේ ස්මාර්ට්ෆෝන් ඇප් එකක් තියෙනවා කන්ට්‍රෝල් කරන්න. කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේවා. හැම එක තියෙනවා හැම එකෙන් පන්ච් කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ අනිත් රෝව මේ රෙඩ් සෝන් එකේ එළියට යන බ්ලැක් සෝන් එකේ ගිහිල්ලා දාන්න. බ්ලැක් සෝන් එකේ ගිහිල්ලා දැම්මට පස්සේ අනිත් පැත්තේ යන ලකුණක් හම්බ වෙනවා. ඒක රියල් ටයිම් ස්කෝර් බෝඩ් එකේ අප්ඩේට් වෙනවා. ඒතකොට මෙයා කන්ට්‍රෝල් කරන්න දෙයක් නැහැ. මෙයා ඇරින එකේ අනිත් කෙනා ඉද්දි ඇරින එකේ සර්ච් කරලා අනිත් කෙනා හොයාගන්න. ඒක ඔටෝම යාට ටැග් කරනවා. ළඟට ගියාට පස්සේ ඔටෝම යාට ටැග් කරලා හැම එකක් ඇක්ටිවේට් වෙනවා. අර විදියට. සාමාන්‍ය ට්‍රැඩිෂනල් ස්පොට් ෆයිට් එකක තියෙන්නේ යූසර් एक्सप्लेन कर 3D printer එක මේ කාස්ටික් එක තමයි පාවිච්චි කරන්නේ PL එකේන එතනින් ඇවිල්ලා මොඩල් එකක් අතට ඩ්‍රොප් කරනවා එතන මේක රත් වෙනවා සෙන්සර්ස් අතර සිලිකන් මැටීරියල් එක උඩට මේ 3D ඩිසයින් එක අපිට ඕන එකක් දෙන්න පුළුවන් මේ තියෙන්නේ හදන්න නයිස් ගයිස් මෙයා රොබෝට් කෙනෙක් අපි යනකොට ටිකක් හවස් වෙලා මෙයා චාර්ජර් ගහලා තිබ්බේ වෙලාවේ මේ ඉන්නේ චාර්ජර් ගහලා මේකෙදි ගයිස් අපිට ඒ කියන්නේ ඕන ඩිසයින් එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ මේ මැෂින් එක ඒකේ තියෙන කලර්ස් අනුව යට තියෙනනේ මාකර් පෙන්ස් මේ මාකර් පෙන්ස් වලින් ඒකට අදාළ කලර් එක අරගෙන ඒක අඳිනවා ඊට පස්සේ කලර් එක මාරු කරන්නත් එයාට පුළුවන් ඊළඟ කලර් එකට මාරු වෙන්නත් පුළුවන් ඊට පස්සේ ඊළඟ පෙන් එක ගන්නත් එයාට පුළුවන් අපිට ඕන ඩිසයින් එකක් මේකට දෙන්නත් පුළුවන් මාර ඒක කලර්ස් තියෙනවා නම් එයා ෆොටෝ මෑවිලා එතනින් රිමූව් කරලා පෙන් එක පතු දෙනින් පෙන් එක රිමූව් කරලා ඊළඟ කලර් එකට ගිහින් එතනින් පෙන් එක අරගෙන කොහොමද දිගටම අදිනවා කලර්ස් මාරු වෙවි ඔටෝමැටික් ෆේස් පෙන් එක මාරු වෙවි අදිනවා මොකක්ද මේ नोनी ෆෝම් කටින් ඔයාලා බැච් 24 IT එක මැනුවල් ෆෝම් කටින් ප්‍රොසෙස් එකක් මෙතනදී ඔටෝමේට් කරලා තියෙනවා ඒ කියන්නේ මේ යූස් එකෙන් අපිට දැන් ඉමේජ් එකක් ගන්න පුළුවන් ඒ ඉමේජ් එක අරගෙන අපි ස්කේප් තමයි ගන්න සොෆ්ට්වෙයාර් එකේ අර G code එක අපි ගන්නවා යනවනේ පාත් එක මේ මෙතන ඩිසයින් උඩ තියෙන අන්න ඒ වගේ අර ඩිසයින්ස් අපිට මැනුවල් එකක් පාත් ටිකක් වෙලා යනවනේ ඉතින් අර ඒ හින්දා මේ වගේ අපිට මේ 2.5D ඩිසයින්ස් එකක් ගන්න පුළුවන්. මේ පැත්ත කපනවා අංශ කණුව ප්‍රොටෙක්ට් කරලා මේ පැත්ත ආය අංශ කණුවකින් මේ පැත්ත. ආය මේ විදිහට ලොකු ඍජු කොම් කුට්ටියක් වගේ දාලා මේ වගේ ඩිසයින්ස් එකක් ගන්න මගේ යාළුවනේ ඔයාලත් ඇවිල්ලා බලන්න මොනවගේ දේවල් කරන්න උදේ ඉගෙන ගන්න මොනකට ඇවිල්ලා මේ වගේ නව නිර්මාණයක් කරලා ගැම්මක් අල්ලන්න එක තමයි කියන්නේ. ඒක වෙන්නේ අර මේ වල දන්නවනේ අර මොබයිල් ගේම් එකක් තියෙන්නේ ෆෝන් ගේම් පිටුම් ගේම් එකක් තිබ්බේ අපි. ඒකේ අර වෙන්නේ අර බාස් දෙකක් දෙපැත්තට වෙනවා බෝලේ ඇවිල්ලා බෝල් එකේ වදිනකොට පික් කරලා ෆිසිකලි. ඒකේ අර ගැසන්නේ බෝල් එක දෙපැත්තට තියෙන්නේ බාස් දෙක. ඒ බෝල් එක පැටර්න්ස් වලින් අපි ඒරියා එකේ මූව් වෙනවා. දැන් හස්සේ දාලා තියෙන්නේ. ඒ බාස් දෙකෙන් ඊට පස්සේ ඒ බාස් දෙක කන්ට්‍රෝල් කරන්නේ මේ කන්ට්‍රෝලර්ස්. මේ කන්ට්‍රෝල් එක පැත්තට කරගෙවුවාම අර ලීනියර් මෝෂන් එකේ දෙපැත්තට මූව් වෙනවා. එයායි ඔටෝමේටඩ් මේ මාල් බාර් එකක් හදලා තියෙනවා. එයා පැත්තේ බාර් එක මේ බෝල් එක පැටර්න් එකෙන් එද්දි එයා ඒක ඩිටෙක්ට් කරලා එයා ඔටෝ කම්පියුටරයිස් විදියට පැඩල් එක මූව් කරනවා. ඒක පිටින් එක පැත්තක් ෆිසිකල් ප්ලේ එකනේ. මේකත් ඔටෝමේටඩ්. ඒක එකේ ෆිසිකල් ප්ලේයට ඕනනම් තෝරගන්න පුළුවන් AI එන්ජින් එකක් එක්ක අදින්න. ඒකට AI එක තමයි ප්ලේ කරන්නේ. එහෙම නැත්නම් වෙබ් එකේ තව බෝඩ් එකක් තියෙනවා. වෙබ් ප්ලේයර් කෙනෙක් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. එතකොට මේක වෙබ් එකේ අපි normal game එක අදිනවා වගේ වෙබ් එකේ කෙනෙක් අදින එක මේක ඔටෝමේටඩ් හැදෙනවා. එහෙම නැත්නම් එන්ජින් එක අදින එක ඔටෝමේටඩ් හැදෙනවා. අපි අදින එක ස්පොට් එක උඩුන ආව අතහැරෙනවා. नोनी මේ අක්කම මොකද එන්නේ මේක මේ ඔටෝමැටික් එන්වලොප් හදන මැෂින් තමයි වෙන ප්‍රොසෙස් එක. මේ දැන් මුලින්ම පටන් ගන්න පේපර් වලින් පේපර් එවලා ප්ලේන්
ප්ලේට් එකකින් කැපෙනවා. ඊට පස්සේ ඒක ෆෝල්ඩින් යුනිට් එකට රෝලර්ස් වලින්ම තමයි ඉස්සරහට අරගෙන මේ ප්ලේට්ස් නැවිලා එන්වලොප් එක විදිහට හදනවා. ඊට පස්සේ ගම් ගෑවෙනවා. අර ටියුබ්ස් වල ගම් තමයි තියෙන්නේ. ඒවා ගෑවිලා ඊට ලොකු ප්ලේට් එක නැවිලා පස්සේ අර ප්ලේට් එකත් එක්කම එන්වලොප් එක ඉස්සුනාම මේ IR එකෙන් ඩිටෙක්ට් කරලා මේ එක මේ හාඩ නැමිලා අරගෙන මේ එන්වලොප් එක මේ බොක්ස් එකට දානවා. normal string instruments තියෙන piano guitar වගේ ඒකේ තියෙන mechanism එක අපි මාර්ක් කරලා තියෙනවා. අපි මේකට අරගෙන තියෙන්නේ laser එකක් නෙමෙයි. laser beam එක string එක විතර තියෙන laser beam එක. එතකොට අපි laser beam එක cut කරාම ඒකට අදාළ sound එක play වෙනවා. අපි දැන් දාලා දෙන්නේ guitar එකේ middle pitch එක. instrument එක මාර්ක් කරන්න පුළුවන්, pitch එක මාර්ක් කරන්න පුළුවන්. එතකොට දැන් මේක අපිට piano දැම්මොත් එහෙම piano sounds තමයි play වෙන්නේ. ඊට පස්සේ තියෙන octapad එක. මොකද ඒක යාළුවා බලන්න. ඒ වලට තියෙන්නේ පිටින් ආව ගයිඩ් කරන මට ඉරම ගහන්න තියෙන්නේ. එතන ලෙවල් එක වැඩි. ඒ සෝරි ස්කෝර් එක වැඩි නේද? කපාඩේ ටැග්මෑන් යාව රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිට. කොළ පාටට තියෙන කෑම එක ලෙවල් එකක කෑම 15 ගාන ලෙවල් 3ේම කෑම 45ක් තියෙනවා වෙනවා. දැන් ලෙවල් 2 එකේ මේ විදිහට ලෙවල් 3 එකේ තියෙන ඩිස්ප්ලේ එක මේ විදිහට. දැන් මම වෙඩි තියන්න යන්නේ කට්ටි පොඩ්ඩ අයින් ඉන්න. ගයිස් මේ ගේම් එක හදලා තියෙන්නේ මේස් ගේම් එක බේස් කරගෙන. මෙන්න මේ වගේ මැෂින් දෙකක් තියෙනවා. හරිද? මේ එක මැෂින් එකක් කන්ට්‍රෝල් කරන්නේ අන්න අර ජොයිස්ටික් එකේ. එතකොට මේකේ RFID කියන්නේ RFID සෙන්සර් එකක් හයි කරලා තියෙනවා. ඒකෙන් අපි අඳුර ගන්නවා මොන කලයකද අර ඉස්සරහ තියෙන රතු පාට දැක්කද? රතු පාට නිකන් බෝඩ් එකකයි තියෙන. අන්න එතෙන් ඉස්සෙල්ලාම යන්න ඕනේ මේ පසල් අතරේ. අන්න ඉස්සෙල්ලාම යන එක්කිනා ඒ RFID එකට අනුව අඳුර ගන්නවා. එතකොට එයා දිනනවා. මේකේ levels 3ක් තියෙනවා. මේ පසල්ස් වෙනස් වෙනවා. කියන්නේ ගේම් එකකින් ගේම් එක ලෙවල් එකට මේ පසල් වල හැඩතල වෙනස් වෙනවා. අර මේ පසල් වලින් කොහොම හරි යන එක තමයි මේකේ තියෙන ගේම් එක. මේ අක්කලා කියන විදිහට guys මේකට බජට් එක ගියා කියනවා 2.33ක්. ඒ කියන්නේ ලක්ෂ 2,33,000ක්. nice. පියමු තව ප්‍රොජෙක්ට් එකක් බලන්න. මෙන්න තියෙනවා තව එකක්. guys මේකේ නම Abacus Genius 1.0. පොඩි ළමෙක් කෙනෙක් ඉන්නවා නම් මේක දුන්න ගණන් පුරුදු කරන්න පුළුවන් නේ. පොඩි එකා මේක හදලා තියෙන්නේ පොඩි ළමයින්ට මැත්ස් ඉගෙන ගන්න විදිය ලේසි කරන විදිය ස්ටෙප්ස් ටිකක් වගේ සෙල්ලමක් වගේ ලේසි විදියට මැත්ස් ඉගෙන ගන්න පුළුවන් විදියට තමයි මේ මැෂින් එක හදලා තියෙන්නේ. පොඩි ළමයි එක දෙනෙක් ඉන්නේ නැහැ නේ. ඔව්. ඊට පස්සේ පොඩි ළමයි එක දෙනෙක් ඉඳලා ළමයා නැගිටලා ගියොත් ඒ සෙන්සර් එකෙන් කියනවා ෆොටෝ ඕෆ් වෙනවා. ඊට පස්සේ ආවට පස්සේ ඒක ස්විච් ඕවර් ආයේ guys මේකෙදි කරන්නේ මේ රොබෝ ආර්ම් එකේ මේ QR code මේ ඔබ්ජෙක්ට් වල උඩ තියෙන QR code එක ස්කෑන් කරලා ඒ QR code එකේ ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව පොසිෂන් කරන එක තමයි කරන්නේ.
දාලා බැට් එකේ පොසිෂන් එක. බැට් එක හරියට මේවා කරනවා කියන එක බලන්න. ඊට පස්සේ ඊළඟට තියෙනවා මේ පොඩි කැරි දෙකක් තියෙන මේ FP කියලා කියපුවා ෆ්‍රන්ට් හැන්ඩ් එකටයි බැක් හැන්ඩ් එකටයි. ඒක අපිට වෙනවා මේ ග්ලව් එකේ. එහෙම අලව ගන්න පුළුවන්. අලවගෙන අපි මේකේ ග්‍රිප් එකේ ෆෝස් එක බලන්න. මේකේ පස්සේ එකක් තියෙනවා. පස්සේ ඒකේ කලින් හරියට මේ මැෂින් එක නම් ගයිස් ක්‍රිකට් ගහන ආසයට මාරු. ක්‍රිකට් ප්‍රැක්ටිස් වෙන නම් මාරු. ඒ කියන්නේ මේකේදී අපි ගහන ඕන පොසිෂන්ස් ගහන ඕන විදිය ඔක්කොම ට්‍රැක් කරලා මේක අපිට අර ලයිට්ස් වලින් ට්‍රේනින් කරනවා මේ මැෂින් එක. ඔයාලට කොහොම chance එකක් එනවා එක්ස්ප්ලেইন කරන්න. මේක මේ වැඩ කරන්නේ මේක වැඩ කරන්නේ දැන් අර මේ මොඩ් දෙකක් තියෙනවා. දැන් තෝරලා තියෙන්නේ ඩුවල් මොඩ් එක. ඩුවල් මොඩ් එකේ හින්දා දෙන්නට දෙපැත්තෙන් ප්ලේ කරන්න පුළුවන්. දැන් අර මේ ප්ලේ කරන මේ පුෂ් බටන් එකේ එපුවට පස්සේ මේ ස්පිනින් වීල් එක කැරගෙනවා. ස්පිනින් වීල් එක කැරගිලා අංකයක් තේරෙනවා මේ ඊතලේ ගාවට. ඒක මෙයා ඩිරෙක්ට් කරගෙන එයාට අදාළ කලර් එකෙන් එයා යනවා කොටුවට. දැන් ලැඩ එකක් ආවම එයා උඩට යනවා ලැඩ එක දිගේ. ඒක ඇනිමේෂන් එක දාලා තියෙනවා. ස්නේක් ආවම ස්නේක් එකෙන් බහිනවා. සවුන්ඩ් ලැඩ එකේ ස්නේක් එක ආවොත් සවුන්ඩ් එකක් දෙනවා. ඒ වගේ. දැන් බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක එනවා. ඔබන් ඉන්න. නෝනි. දැන් ඊළඟට අරකම. ඔබන් ඉන්න. එක ආවොත් එයාගේ දිගේ බහිනවා. එක ආවේ නැහැ. ඕමි ගේම් එක තමයි මේ තියෙන්නේ හරි. ඒකට ඕමි සාමාන්‍ය අපි කාඩ් වලින් මනේ ගහන්නේ. ඒ වෙනුවට අපි පාවිච්චි කරලා තියෙනවා ඩිස්ප්ලේ එක. ඒකට මේ ප්ලේ එකේ ඩිස්ප්ලේ එක ගානේ හතර පැත්තේ තියෙනවා ඩිස්ප්ලේ හතරක්. හරි. ඒ ඩිස්ප්ලේ එකේ දැන් අපිට කාඩ් කීයද 8ක් හම්බ වෙනවට ඕමි ගහද්දි ඒ කාඩ් වලට තමයි මේ පෙන්නලා තියෙන්නේ. හතර ගානේ. හරි. ඒතකොට අදාළ ප්ලේයට හම්බ වෙන කාඩ් වලට ওই විදිහට ඩිස්ප්ලේ වල පෙන්නනවා. හරි. ඊට පස්සේ දැන් උඩක් දෙකක් තියෙනවා පේනවනේ. දැන් අපි කාඩ් ඕමි ගහද්දි කොහොමද කාඩ් එකක් අරගත්තා. ඔක දැන් මේස් එකනේ. එහෙනම් අපි ඒක පෙන්වන්න වෙනම ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරනවා. එතකොට අපේ වාරය ආපුවම ඒ ඩිස්ප්ලේ එකේ පෙන්වන මේ විදිහට ඇරෝ එකක් ඇවිල්ලා. දැන් මෙයාට තමයි chance එක තියෙන්නේ ප්ලේ කරන්න. එතකොට අපි ප්ලේයට දීලා දිනවා මෙන්න මේ විදිහට රිමෝට් එක. රිමෝට් හතරක් තියෙනවා ප්ලේස්ලා හතර දෙනවා. තමන්ගේ වාරය ආපුවම අපිට තියෙන්නේ මේ රිමෝට් එක පාවිච්චි කරලා ඔන්න ඔය විදිහට ගිහිල්ලා කාඩ් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරපුවාම අපේ පැනල් එකේ කාඩ් එක නැති වෙලා උඩ ඩිස්ප්ලේ එකේ කාඩ් එක පෙන්නනවා. අන්නේ විදිහට හතරම කියලා දැන් හතර දෙනාම කාඩ් දානවනේ දාලා ඉවර වුණාට පස්සේ ඇනිමේෂන් එක කරනවා මේ ටීම් එකේ මේ ප්ලේයර් වින් කරා කියලා. ඊට පස්සේ දිනපු එක්කනට ආයෙ ඔටෝ chance එක එනවා පළවෙනි කාඩ් එක දාන්න. හරි. ඊට පස්සේ අපි තුරුම්පු කියලා එකක් කරනවා මුලින්ම. තුරුම්පු කියද්දි කරන්නේ පළවෙනි මේ අපි ආදාළ තුරුම්පු කියන එක්කනාගේ පළවෙනි කාඩ් හතර විතර මේ විදිහට පෙන්නනවා. පළවෙනි හතර විතරයි පෙන්නන්නේ. ඒකට මේ යට රෝ එකම පෙන්නන්නේ නැහැ. මේ හතර විතරක් පෙන්වනවා. එතකොට ඒ අදාළ එක්කෙනා රිමෝට් එක පාවිච්චි කරලා මේ ගිහිල්ලා කාඩ් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරපුවාම මෙතනින් පෙන්නනවා මෙයා මෙන්න මේක තමයි සිලෙක්ට් කරේ කියලා. ට්‍රම්ප් එක විදිහට. ඊට පස්සේ මෙන්න මේ මැද බොක්ස් එකට ඇවිල්ලා මෙතනින් පෙන්නනවා මේක තමයි ට්‍රම්ප් එක කියලා. හැම වෙලාවෙම මේක පෙන්නලා තියෙනවා. සමහර වෙලාවට අපිට අමතක වෙනවානේ මේක තුරුම්පු කිව්වේ කියලා. Okay, මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. Sorry? එක්ස්ප්ලেইন කරන්න. හරි. මේ තියෙන Skyforge මේක weather drone එකක්. එතකොට මේ drone එකයි transmitter එකයි දෙකම අපේ ටීම් එකේ කට්ටිය තමයි ඩිසයින් කරලා හදුවේ. එතකොට මේකේ සිද්ධ වෙන ප්‍රධාන ප්‍රොසීජර් එක කිව්වොත් මේකේ sensors connect කරලා තියෙනවා. මේක fly කරද්දී temperature, humidity. අතන මෙහෙමත් එක ගන්න පුළුවන්. මේ වගේ environmental data මේ NRF link එකෙන් අපි transmitter එකට transmit කරනවා. ඒකට use කරන radio signal. ඒකට මේක use කරලා තියෙන micro control එකේ Wi-Fi module එකක්. ඒකෙන් අපිට internet එකට connect වෙලා ඒ environmental data අපි යවනවා real time data එකට. අපි use කරන්නේ Firebase. ඒක තමයි අපි live dashboard එකට fetch කරන්නේ. ඒක තමයි වෙන මූලික ප්‍රසිද්ධිය එක. අපිට ප්‍රශ්න කරනවා මේක තියෙන 38 pin එක. මේක තියෙන 30 pin එක. तो यहाँ पर यूज़ करें MQ सेंसर्स ले यूज़ करें. यहाँ पर EMS 160 කියලා මොඩල් එකක් use කරේ. එතකොට ඒකේ ඉන්නේ AHD21 කියලා මොඩල් එකක් එක කම්බිනේෂන් එකක්. අර ඔයාලගේ ප්‍රොපෝසල්ස් දාලා තියෙනවා අපිට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් දාලා දෙන්න. අර 20 දාලාගේ
සබ්ජෙක්ට් එක හින්දා කොස්ට් එක ගැන හරි කාලය හරි ඕන ප්‍රශ්න තියෙනවා අහන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි අර ප්‍රොපෝස් කරමු බජට් එකටම හදන්න ඕනද? ඒව හදන්න බෑ. අපි ප්‍රොපෝස් කරද්දී අපි ප්‍රොපෝස් කරේ චීප් අර හොබි සිස්ටම්. මේක 3D LED cube එකක්. LED 512ක් යූස් කරලා තමයි හදලා තියෙන්නේ. අපි ප්‍රීඩිෆයින් කරපු පැටර්න්ස් 10ක් තියෙනවා. 10 රිමෝට් එක through control කරන්න පුළුවන්. වෙබ් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. වෙබ් එකෙන් control කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පැටර්න් චේන්ජ් කරලා බලන්න රිමෝට් එක. මෙතන යූසර් මැනුවල් එකේ තියෙනවා. ඔයාලට කැමති නම්බර් එකක් මෙතන කියන්න මම චේන්ජ් කරලා දෙන්නම්. ප්‍රීති පැට් එක මේ විදිහටම අපිට අපේ වෙබ් ඉන්ටර්ෆේස් එකනොත් මේක චේන්ජ් කරන්න පුළුවන්. තව ඔප්ෂන් එකක් තියෙනවා. යූසර් කැමති ටෙක්ස්ට් එකක් මොකක් හරි ස්ට්‍රින්ග් එකක් වගේ දීලා කැරක්ටර් බයි කැරක්ටර් මේක ඩිස්ප්ලේ කරන්න. ඔයාලා try කරන්න chance එක දෙන්න. ඔයාලා type කරන්න. Thank you. මේකේ මොන හරි ටෙක්නොලොජිස් ගැන මම දැනගන්න තියෙනවා. ප්‍රශ්න තියෙනවද? මේක යූස් කරලා තියෙන්නේ Arduino Mega. තව ESP8266 යූස් කරලා තියෙනවා. ඒ වෙබ් එක Wi-Fi කනෙක්ට් කරන්න. PCB එකක් තියෙනවා. ඒ PCB එක through තමයි මේක කන්ට්‍රෝල් වෙන්නේ. හැබැයි මේන්ලි කම්පොනන්ට් එක Arduino Mega. මේක තමයි guys මම එක්සිබිෂන් එකේ දැක්ක. ඒ කියන්නේ මට හිතුණා මම දැක්ක මාරම ඇට්‍රැක්ටිව් ප්‍රොජෙක්ට් එකක්. කපිත කම්පියුටර් එක හරහා දෙන ඩිසයින් එක මෙන්න මේ ඩොට් එක හරහා හඳිනවා. මැග්නට් එක මේ බෝඩ් එක යටින් මේක බෝඩ් එක මේ වැලි තියෙන වැලිදාන බෝඩ් එකක් තියෙනවා. බෝඩ් එක යටින් මේ මිග්‍රේෂන් කරනවා. ESP එකයි Arduino එකයි. මැග්නට් එක දැන් මූව් වෙන්නේ මේ CNC මැෂින් එකත් යට තියෙන්නේ. ඒක දැන් මූව් වෙන්නේ. ඒ දැන් කලින් තිබ්බා. ඒක ක්ලියර් වෙලා ඉඳලා තමයි මේ ඊපස්සේ ගහන්නේ එකෙන් ගහන්නේ. ඒකට බෝලේ ගන්න. ඒකට මේ අරගෙන බෝල් එක ගියාම ඒ පැත්ත ඩිරෙක්ට් වෙලා අතරින් ස්කෝර් එකක් ගන්නවා. එතකොට මේ බ්ලැක් ලයින්ස් දාලා තියෙන්නේ ඒක අර රෙස්ට්‍රික්ෂන් එකක් වගේ. බ්ලැක් ලයින් එක ගියාම එයාගේ බස් එකක් අවුට් වෙනවා. ඒකට මේ පැත්තට එහා පැත්තට නැත්නම් එහා පැත්තට මේ පැත්තට එනවා. ඒකේ රූල්ස් ටිකක් තියෙනවා. ඒක ප්ලේ කරලා තියෙන මුලින්ම ගෝල් පහක් ගන්න කියලා දෙනවා. දැන් ඔබාර මේක හදන් තියෙන අපිට මේක තමයි කේස් එක.